හෙල්ලෝ friends අතොන්න ඔයගොල්ලෝම සාදරයෙන් පිළිගන්නවා Minecraft videos video එකට. ඉතින් අද මං විතරක් නෙවෙයි යන්න අතන අර අස්ස හිර වෙලා ඉන්න තව එක්කෙනෙක් හරිද? එන්න බැරුව ඉන්න ඉන්න බැරුව ඉන්න හරිද මේ පිට ඒවා දාලා නැහැ. ඌ එතන හිටපු දෙන් අපි යම් මැච් එකකට හරිද? වාඩි ඔක් කරන මම බ්‍රිජ් කරලා යාන්ට වැඩි දෙන්න. අර ගෝල් ටික දෙන්න ඇති. ගෝල් දෙන්නේ අයන් වලින් මෙයා කරන්න ඕනේ. මට නෑ වුඩ් ගන්න මොනවද ඕනේ මට මතකත්. වුඩ් නෙමෙයි එන්ස්ටෝන් දාන්න. මොනවද ඕනේ උට? අයන් 24ක් දෝහ හරියට මතක. ඔය වන්න ගියා මේදි වෙඩ් එක කල්ලා යන කවුරුනේ ඇවිල්ලා. ඇත්ත. හොයලා තියෙනවනේ. අරුන් එනවත් එක්ක. ඉක්පන්ඩ කවුද එන්නේ? අපි මේ කාලෙකින් බෙඩ්ඩර්ස් ගහන්න කියන්නේ යනකොටම වැටුණා. එන කාලෙකින් කියන්නත් බෑ මන්නේ ඔය ඉඳලා හිටලා ඔය මේ දවස් ටිකේ මම ටික ගෙවුම් CWI එකකින් හරිද? Hypixel ගියා ලංකාවට පින් එක නෑ නේ මගුල. ඒ වුණාට level 100 ගාන. මේ ඔයාගේ skin එක දාගෙන තව එක්කෙනෙක් ඉන්නවානේ. ඒක තමයි මොකක් කරේ අවුලක් තියෙනවා. මගේ අවුලනේ. කටව ගාලා කියලා. ඒක තමයි මගේ අවුලක් තමයි. බෑඩ් නේ අවුලක් කියන්න විදියක් නැහැ. මම තමක් හරි අවුලක් ඇදියා දාලා නෑ. මෙන්න ඒ මූ පිකැක්ස් එක උත් අරගෙන. හරි ඉතින් එන්න මට උත්තර තේරුම් ගන්න. වරෙල්ලා අවුලෝ. හරි. පූල් එකට පයින්න එපා අයන් ටික බෙදාගමු අපි. හරි පයින් මට ආවා. මට ආවේ නෑ කියන්න වී. දැක්කේ නෑ කියලා. අන්න ආයෙ නෑ ඒගොල්ලෝ. පුදෙන්න. යන්නකෝ පරක්කු ඉනේ. අම්මෝ. ගහමු අරුන් ලූට් වෙන්න කලින් ගහන්න ගහවි යකෝ අර ඉතින් දෙන්නක් අතරින් ගන්නවා යා යෝ කොම්බෝ අර අනික එක එන්න අම්බු යාලෝ නයිස් මලේ නෑ අපි බෙඩ් එක නම් කවුරුත් ඉන්නේ නෑ කන්ට්‍රෝල්ස් පුරුදුත් නෑ මට මේක ගැපල් එක මේකට හරි මේ ටික හරි අන්න කී පහයි පාවිච්චි කරන්නේ ඒ නිසා මගේ අතර හුවන පහ විතරයි ළඟ තියාගෙන ඉන්න. ඒක ලේසි. ග්‍රීන් එක විතරයි ඉන්නේ මේක ඉක්ක නිවලා. ඒක තමයි. ග්‍රීන් අරුන්ට ගහලා ඩක්. ක්ලික් කරන වැටලා ගියා දැක්කා. කෙනේ. ග්‍රීන් කොහෙද ඉන්නේ? ග්‍රීන් ඉන්නේ බ්ලූට එහා පැත්තේ. දෙක කොහෙද? what the fuck මේ මැප් එක. බ්ලූ ඉන්නේ අපි ගහපු බෙඩ් එකට පායි ඉන්න දුර යන්න ඕනේ. දැන් එතෙන්ට යන්නේ කොහොමද? කොහොය? මාරුන්ගේ බේස් එකේ ඉන්නේ. ග්‍රීන් බ්ලූ ලගේ. කොහෙද ඉන්නේ එක? බ්‍රිජ් එකෙන් හවුද මේක ගහලා තියෙන්නේ? ඒ ග්‍රීන් ආවා. ග්‍රීන් ආවා. කොහෙන්ද ඔයා මැරෙන්න එපා මිඩ්යන්. ඔයා මිඩ්යන් මිඩ්ඩුවන්. කොහෙද ඉන්නේ? මං ඉන්නේ බ්ලූ එකටයි. හරි ඉතින් මං ඔයාගේ එහා පැත්තේ ඉන්නේ. මෙහෙ එන්න. මෙතන ඉන්න පස්සේ එන එකේ. එන්න. අපි කෙනා ඉක්කන. මම වැටුණු දන්නේ නැහැ. ඌ වැටුණු. මේ වැටෙනවා කියලා කිව්වම වැටෙනවා. ඉක්කන එකේ යන්න. ඔයා පිටිපස්ස බලන් ඉන්නේ. ඉන්නේ කෙනා. හරි. දුවමු උතුර දුවමු. ඌ එනවද ළඟද? ඌ එනවා ඒ උඩ. ය. පන්නින්න. එන්න උට ගහමු. යා ගිවප් කරා. දැන් අනිත් එක්කෙනා තියෙනවා. අනිත් එක්කෙනත් එනවා. ඔය පස්සට. හරි.
මරු ඉන්ට්‍රස්ටිං මරු හරි හරි කොම්බෝ නියම කොම්බෝ මං යාව කිල්ද මරු හැක්ස් එල්හැක්ස් වට අමි මේ පාස් රෑශ් මැත්තයක්වා ඩිප් කරන්න මං ගෝල්ඩ අදදිල යනවා පටස් දාල එකක් එකයි එන්න මට මේ අයන්නටක් ගන්නකොට එක අයිති මට ඒ මේක හෙන ස්ලෝ නප්පා ඒට පාස් රශ් කරන්න අයිපික්සල් එකට වාට ස්ලෝ 24 කෙනෙක් මම මෙතෙන්ට ගන්න චුට්ටක් බෙඩ් එක බලගන්න මන්නම් කියනවා මිත්‍රවරුණි බෙඩ් එක ඩෙෆ් කරන්න වරුණී නෙමෙයි කරම ඇවිල්ලා ඉන්නේ හරිය මේ මේක එන්න නිස්පීඩ් නෑ මේක එන්න නෙමෙයි ඔන්න අපේ බෙඩ් එක ඉවරයි ඔය එළියට ඇවිල්ලා ඉන්නකෝ හරි හරි ඩිෆෙන්ස් කරා පවෙන්න එපා ඔහොම ඉන්න ඔතනම ඉන්න පින් කාන අපේ නේ හබීබී කෙනෙක් තමයි මේ බෙඩ් එක කැඩුවයි ඔව් අරු මාරමලු හරි නයිස් පටන් ගත්ත එක එක්කෙනෙක් ඉවරයි නයිස් ඉන්ට්‍රස්ටිං නේ යෝ මට අයන් නාමයක් ගත්ත හැකි දැම්ම පේන ඇති මං කොච්චර ප්‍රෝ වෙලාද කියලා බෙඩ්වර්ස් ගහන්න නැතුව හිටියේ කාලෙක හිතා ගන්න ඕන මේ කෙලින් බෙඩ්වස් ගන්න බැරි වුණේමත් නෙමෙයි වැලරන් ගැව්වා හරි හින කාලයක් වැලරන් ගැව්වා සිද්ධාර්ථලගේ ගහුවා දැන් වැලරුත් නැහැ මේකත් නැහැ මුකුත් නැති එකක් වෙලා තියෙන වැලරන් ගහන්න කම්මැලි මේ බ්ලූ ආන අලෝ අලෝ කියන්නේ මම මේ ගිහිල්ලත් තියෙනවා මම යත කොම්පියුටර් නයිස් ආල්ට්ස් යාරෝ හතර වෙන්නේ ඇයි එක දිගට බෙඩ් කැඩෙන එකද හයි පික්සල් ගියා නම් ඕක එක දිගට ඇහෙන්නේ දිග දුවන්නේ ඒ වැටනද ඔව් වැටුණා මම වැටුණා ඔන්න ගහන්න උට ගහන්න බ්ලොක් එකක් ගහලා ගන්න ඌ වැටුණාද ඒ ඕක ස්ප්ලිට් කරන්න පයින්න එපා පූල් එකට පයින්න එපා කියලා කවන්නේ ආවනේ බඩු ආවනේ අනේ චොට්ට ඇන්ටි මල්ලේ මේ පණියු එන්න මාව කොම්බ කර පයින්න මක්කයි ගන්න ඕනේ අය බෝලක් ගන්න සාරේ ටිකත්වා ගන්න එපා හින්දා මං ගත්ත ටීන් එකක් බෑ අයන් රෝඩ් එක වා අපේ මේක එකක් කැඩුනා වා ඌත් එක්ක ගහගන්න යන්න මාව කොටු වුණා මම එනකොට මේවා මැරෙන්නේ හැම තිස්සේම මාව කොටු වුණා මෙතන අසක මේ පුටු අස්සේ දාලා ගහුවා මොකක් වෙලෝසිටි ඔටෝ ක්ලික් ඔක්කොම දාන්න මම මේ ඉන්නේ ඔයාලට පේන හැටි මෙන්න මේ බලන්න මේ කඩුවේ මම දැක්කනේ මේ ඔටෝ ක්ලික් මට දැන් බටර්ෆ්ලයි මුකුත් බෑම නෙමෙයි කියන්නේ වදින්න මවුස් එකේ ප්‍රශ්නයක් ඒක මවුස් එකේ ප්‍රශ්නයක් මොකද මං අර මවුස් එක ඒක අයින් කරා දෙකනේ ගෙදින්න ගත්ත හිටපු ඒක අයින් කරලා මම ගත්ත මවුස් එක. ඒකෝට මම බෙඩ්වර්ස් ගහයි කියලා හිතන්නේ මේ හිටියේ උනාට ආයි කොහොම හරි ගහන්න උනා. මම මේ මවුස් එක ගන්නකොට මේ ගත්තේ අර CPS ගේම් වලට හොඳට ප්ලේ කරන්න පුළුවන් මවුස්. ඒ හින්දා වැඩි CPS යන්නේ. CPS අනිත් මොකද පැන්ටෙක් එක. ඒ කියන්නේ මේ මවුස් එකේ මේ අර පැත්තක් අමුතුවට හදලා තියෙන්නේ. හදලා තියෙන්නේ අර අල්ලගෙන හරි වෙඩ් එක කරුණා ගේ ඇති. ඒ ග්‍රේක් නලෝ. බයි. එන්න වල්ල.
මේ ඒ මුන්ගේ කොම්බෝ වැඩි නෙහෙනටම ස්ප්ලිට් කරන්න නෑ මම බ්ලොක් කරා බ්ලොක් කරා ගහන්න කියලා පොඩ්ඩකින් තප්පරයි ඔයාට හදිසි වුණාට මේ වෙන්න යන්න පයින් වා පයින් මට එකයන් එක බව් මයින්ස යන්න ගන්නේ තනියෙන් ගහන්න බෑ නේද අයියර අකෝ ලෙෆ්ට් කොන එතුරුට යන්න බෑ එපා වැදුන්නේ උඩ මං කිව්වා ගහන්න කරන්න කියලා ඔය යන්න එපා දැන් අම්මෝ මං හිතුවා හරි තමයි කියලා හරි ඔයා කියන්න ඕනේ මම ඒ ගාන්ට ස්ප්ලිට් කරනවා මම බය වුණා උඩ පස්සේ කොහොමද උඩ වෙන්න මම දැක්කා ඒක ලාවට Apple kadi mahal banget cakap blue na abi happy man blue lakka nil kurumitto what the fuck hello මං ඔයාට විතරයි ගහගන්න මම බලන් හිටියේ ඉතින් Kan ya mau mirip nah. Masih baca nih jangan be. Wah malah tuh nè awal malah. මම පා වුණා Tapi kamu. නේ Udah ini aku mau lihat kamu lihat. ඒ ලෙඩස් ඕන්නේ මට තමයි ලෙඩස් පාවිච්චි කරන්න Malah beh dan හැබැයි පාවිච්චි කරලා බලමු. කමන්නේ හදිස්සියකට හරි අර ඉන්නේ එක්කවා blue නේ. අර ඉන්නේ මේ වයිට් එක අර එක්කවා ඒක අර blue නේ නේද? නෑ ඔව් අක්ක තමයි මේ ටෙක්ස්ට් එකේ පාට හොඳේ කලර් මේක ඇනිමේෂන් එකත් එක්ක මම දුව මම රතු පෙන්නේ මට කොහොම තමයි ජීවිතේ අක්කෝ අනේ මට ෆයිබෝල් එකක් ගන්න දුනා ෆයිබෝල් ඕනේ නෑ බොට්ටු ෆයිබෝල් පාවිච්චි කරන්න ඒක මාර වෙලානේ නෑ බ්‍රිජ් කර ඉන්නකොට ඉන්නවා එහෙම ඩෝන් ගාලා ගන්නවා ඇත්තට මේක ඒක තමයි පාවිච්චි කරන් තමයි තියෙන්නේ ඒ අක්කනේ මේ බ්ලූ තියෙන්නේ පිස්සුද මේ ඇක්වා නෙවෙයි ඇක්වා තමයි මේ එහෙනම් බ්ලූ ෂුවර්ද ඔය તો ගොඩක් කළා එහෙනම් මටත් තියෙන ප්‍රශ්නේ මට පෙන්නේ බ්ලූ වගේ මේකේ අපි බේස් එකට හැම්බීස් කරන චුට්ටක් ඕන ඔය ටික අරන් ඉන්න මල්ලඟට 8 minute ගන්න පුළුවන් ඔක්කොම ටික ගන්න තියෙන්නේ මම ගයන ස්ටැක් තුනක් තියෙනවා ඔක්කොම ගන්න පුළුවන් කබ්ලාමා ඩයමන්ඩ් අරගෙන එක්කෙනෙක් මොකද්ද කරගන්නේ අර ඩයමන්ඩ් අරගෙන යන්න බෑ ඩයමන්ඩ් තියෙන ඒගොල්ලන්ට ෆයිබෝල් තියෙනවා කිව්වා එක්කනේ මුන් ගෙම බූස්ට් එක අරගෙන පැන ගන්න ඕනේ ෆයිබෝල් එක බන අර ස්නයිප් කරන බ්‍රිජ් එකේ යද්දි එපා අතේ තියන් ඉන්න එපා ඕක මූඩෙක් නේ ඌ යන්නේ නෑනේ දැන් ඌ යන්නේ ඒක කොහොම හරි ඉතින් කියන්නේ මොලේ තියෙන්න ඕනේ මොනවද කියන්නේ දෙයින් අපි කැමරාවට ගමු කොහොම දැන් මට පේන්නේ නෑ පේනවා පින් කියලා තියෙනවා උනේ එනවා ඩ්‍රග්ස් දමල්ලි නැත්තේ මම මේ ඩ්‍රග්ස් ගන්න තමයි එකතු කරන්නේ මර මෙතන එනවා මොකක්ද කියන්නේ ගමන්නේ අපුලේ එනවා what the fuck doom කොහමද ඒක big brain ඒ ඌ මෙහෙට ඉන්න බල් එක ගෙවුවද මං හිතුවා දෙන්නම් වැටුණා කියලා හරි ඔයා අපි යන්න ඕනේ නෑනේ මන්න කියන්නේ යන් ඌ ගාව එපා ටීන්ටි ජම්ප් එකක් ගන්නද බා එපා යන් පටස් ගාලා එපා තව තියෙනවා දැන් නෑ දැන් ඌ ආයි ගන්නවා අනේ ආයි තියෙනවා යන් ටක් ගාලෙන් ගත්තා පුගා Easy nice. Easy. Ka din na Easy diyan. naman, Ana yung clutch ka. Ana. Eh?
අර ඒ ඔය කොටයි ස්කින් එක පෙන් ඊයා දෙන්න බෑ. අනේ දැන් ඒකට උස ගියා ජුරෙන් එහෙම තමයි අපි අනේ වන්දා. එකපාර 8 rush එහෙම 8 rush කියන්නේ මේක වැටුනොත් ඉවරයි වැඩක් නැහැ. කතා කරලා වැඩක් නැහැ. මොකක් අයන් ඉතුරු නැතුව මම කියන එක තේරෙන්නේ නැහැ හින්දා කමන්නේ අපි. අලා අයන් ඉතුරු මම ඔයා අයි මට ගහන්නේ මම ඔයාලා ටීම් එකේ. මොකක් ඔයාට නෙමෙයි ඇත්තම කිව්වේ. මම වාගේ ටීම් මයික් එකත් මියුට් උනායි. ඒ ඉවරද රෙඩ්ලා නෑ මල්ලේ ආව් රෙඩ්ලා ඉවර නෑ දැන් තමයි ඉවර වෙන්න යන්නේ. ඊට සවයි වුණාම කොහොමද අනේ එහෙම සවයි වෙන්න බෑ මම 100 ඉතුරුනේ මම මට අපි බෙඩ් එක කන්න කියලා ඒ වෙතේ ඒ ඔයාලා දැක්කම නැද්ද අර කන තුන නැවතේ මාත් ගත්තා සයින් තේරුණා කියන මොකද මට ඇහුනේ අර චකචක් බෙඩ් කන්නලා ඉස්සරවත් දෙන්නේ ඔව් ආ ඔය ඩෙඩ්ලයින් දාගත්තේ දැන් සවි මුකුත් හදලා නැතුව තියෙන මම මේ දැම්ම ආවා මේ යනවා ඉතින් හරි ග්‍රේලා ඉන්න යන් ඔය ටික ගැන මම යමු. අපරාධ ග්‍රේලා අවුරුත් මේ ඉක්මන කියලා බෙඩ් එකේ බාවා බෙඩ් එක මගේ ඒ පයින්න එපා ඉක්මන ප්‍රොටෙක්ෂන් කීයක් කියලා ප්‍රොටෙක්ෂන් ඕනේ අයිකෝ ගන්න කමන්න රැප් එකක් ගත්තා තීන නිසා කමන්නේ කමන්න අපි නින්නේ සිම්පලි හොඳම පාට දැන්ට ඇවිල්ලා තියෙනවා අපි කාගේ බෙඩ් එකද මේ පින්ක් නේද මේ මේක ගන්න ඔහම ඉන්න ඩීඑන්ඩි එකක් ගන්නද ඩීඑන්ඩි එක කීයද 6ක් අනේ 4යි මං ගියා ඔය චැට් එක බලන්න ඒ යලෝලා ඉන්නවා මේ හරි යලෝලා ඉන්නවා හරි මම තනිය බෙඩ් එකක් ගන්න බලලා ඉන්න පුළුවන් හිතන්න මම බලලා ඉන්න මම යලෝලා බෙඩ් එක කැඩුවා අයියෝ කවුරුත් බෙඩ් කිදින එක්කල මම ඉස්සරහටදී මගේ තින් මොකද ඩී එක වල පැක් එකට වැටුණා මොඩේ කවුරුත් ඉන්නේ නැහැ බෙඩ් එක ඒක ෆ්‍රී වින් එකක් ඇතුළේ වද්ද ෆක්කේ මාව පැත්තට ගියේ ඇයි එතන අවුත් අතර ගියා කවුරුත් හිටිනා බෙඩ් එකේ එක් වෙනවා එක් ඉන්කමින් මම මුතු ආවට ගහන්න බෑ උ අපි ඉන්නවා තේරුම් ගන්න මොලේ තියෙනවානේ අනේ ඒගොල්ලෝ දෙන්නම ඉන්න දෙන්නම ඉන්න උංගෝ මං කියන්නේ පොඩි සදු what the fuck ලංකාවේ පොඩි සාදු අපේ ලංකාවේ කෙනෙක් සාදුකාරයක් දෙන්න පින්වත ඩෝඩෝඩෝඩෝ නෑ වගේ නේ ලංකාවේ නෝ උදේ රිප්ලයි කරලා හරියට දානවා මේ විසක් ඔව් ලංකාවේ නේද ලංකාවේ තමයි මොකද්ද මේ බොරු කියන්නේ සසක්කන් නෑ මොකද්ද බොරු කියන්නේ කොහොම සාදුලන්න අප්පට හොබේ ගම් තුනනේ හරි මේ බැච් එක පරදිනගෙන ඉස්කිලි මම ගන්න විදියට හම්බුරු බෙඩ්ස් ගන්න ගමන් නැහැ ඉතින් ආයි උගල නිකන් ඉන්න නැති මන්නම් කියන්නේ නෑ ඊයේ මේක ඉවර වෙලා දෝඩක් හිතෙන්නේ නැති බ්‍රදර් දෙමු අපි එහෙම එපා එහෙම හොඳ නැහැ එතන පොඩි සාදු ඉන්න පොඩි සාදුනේ සාදුට ඩබල් සාදු වැටුණා සාදුත් සාදුල එතන ඉන්නේ ආව් සාදු විතරයි මං කියලා සාදුට ගහලා ඉන්න පන්සලේ බෙඩ් එක කරලා එතන හරියට බලන්න හරි සාදු අපිට සාදු ඇයි එහෙම කරන්නවා හරියට සාදු දුන්නා එන්න සයන් දෙපා සාදු ගහයි
රාන්ගේ විතරත් ඇති සාදු දැන් ලොක්කක් ස්ටික් එක ගන්න ගහනවද මේ සාදු නැතිවා මේ හිටියා මේ නෑ ඒක තමයි එයාට බලයක් තියෙනවා හැමදාම භාවනා කරලා නේ නැත්තම් මත් භාවනා කරනවා වැටුණානේ කකුල අපිටි මොකන්ද ඒ පයි යන් දුවමු නයි යන්නේ මේ ගහන්න බබස්සට හරි එක්කෙනෙක් ඩෝ සාදුනේ මේ උපාසක මහත්තයා ඉන්නේ නෑ සාදුනේ උපාසක මහත්තයා ඒක සාදුක පවර වැඩි ඒක ඔන්න සාදුලා සාදු ඇවිල්ලා ගියා අන්න උපාසක මහත්තයා එනවා ඔන්න ආවා ඒ උපාසක මහත්තයා බොටෙක් හැබැයි එහෙම කියන්නේ බයි උපාසක මහත්තයා වුණාට උපාසක මහත්තයා බැරි කරන්නේ සාදු තරග නෙමෙයි ඒකයි ඔන්න සාදු වෙනවා තව පය බෝල්ලක් ගියා තුනයි 6යි 12යි 12ක් හම්බ වෙනවා උපාසක මහත්තයා නෙමෙයි සාදු වෙනවා සාදු මීට් එකේ උපාසක මහත්තයාත් මීට් එකේ මල්ලේ නෙමෙයි සෝරි සමා වෙන්න හිතලා නෙමෙයි කිව්වේ සාදු බෙඩ් සාදු උපාසක මහත්තයා නෙමෙයි සාදු උඩට එනවා උපාසක මහත්තයා බලන් ඉන්න ෆයර්බෝල් ගන්න හරි උපාසක මහත්තයා අනේ ඒ ඉන්නේ සතන වතුරක් තියෙන එකට පයින් සාදු නේ මැරුණේ උපාසක මහත්තයා මෝඩයි හැබැයි අත්තර වතුර ගත්ත කියලා නෑට් පැන්නේ වෙන කොහෙටවත් කවුද උපාසක මහත්තයා කොහෙද වා උඩ ඉන්නේ හරි උඩ ඉන්න කවුද ඉන්නේ නවප්පේ සාදු සාදු වා උඩ ඉන්න ඔතන පනින්න යන්නේ ඔලුවට හිලක් තියෙන එකේ පයින්න යන්නේ ඔතන උඩ මම දැක්කේ නැති විදිහට ඉන්න සාදුල බලන්නකො නේද කරන වැඩ බෙඩ්ස් ගහනවා එහෙනම් සාදු අපි ගියා බයි ඔන්න සාදු වෙන්න ඔන්න සාදු වෙනවා එනවා නෙමෙයි වඩිනවා මොනවද කියන්නේ ඒවා බෙඩ්ස් එකට දාන්න මේ සාදු පිටිපස්සේ ඉන්න සාදු වඩිනකන් ඉන්නේ මේ මොකක් හරි සාදු ආන ඒ බාර සාදු ගහන සාදු පවසක එනවා යනවා ඉන්නවා තමයි ඉතින් ඒ අලුත් ඇබිලිටි එකක් ඒක ඒ සාදු එමරල් ගත්තා සාදු දැන් ඔයා කොහමද වාවුනද සද්දුන්නේ කො ඔන්න උඩ ඉන්නේ සාදු මොකක්ද ඔට බලන් ඉන්නේ එමර ඔතනින් ආපු ගමන් ඔන්න නා සාදු දෙන්නේ ඒ හෙල්ත් ගෑනේ සාදු පනින්න සාදු ඉච්චර මූඩ නෑ ඔව් සාදු බලන්න අනේ සාදු බහිනවා පක් සාදු දිව්වා ස්නයිපර් සාදු වැටුන්නේ අනේ සාදු වැටෙන්නකෝ ඔයාලට හිතා ගන්න පුළුවන් ඇති කොච්චර හැකියාවක්ද මට සාදු එහෙම එපා සාදු කැත වැඩ නේ කරන්නේ ගන්න මැරුන්නේ සාදු නම් එන බයි කරේ මට හරිද සීතල ඔව් කපටි බලන්න සාදු පාසක මහත්තයා මිඩ් එකේ නම් සාදුව හම්බු වෙන්නේ යනවම සාදු ඉන්නේ බේස් එකේ සිල් ගන්න යන්නේ වල දන්න යන්නේ වැටුණා සාදු ඉන්නවද මේ සාදු රතු පාටේ පාර සාදු ඉන්නවද ඉන්න සාදු ඉන්නවද සාදුකාරයක් දෙන්න පින්වත
අනික් උන් කල්පනා කරන්නේ මොන වගුලක්ද කියලා. මට අයින් ටිකක් දීලා යන්නකෝ. මම බ්‍රික් කරන්නේ. මොකක්ද දැන්? සක්සේකට සීගත්ත දෙනවා. දැන් කීවින් පාරද අහන්න. අර ඔය කියලා. ආ නෑ මෙමෙ ආ නෑ. එන්න. හරි හරි. ඒ කොම්පෝන කොම්පක හයක කොම්පක අර මට ගේට් එක ඕපන් කරලා මොකක් ඕපන් කරා? මොනවා කියනවද? අර බටර්ෆ්ලයි කිව්වොත් නෑ මම මවුස් එක ඕපන් හිටියා. ප්‍රතින මම ඩොක්ටර් සාදු නෙමෙයි. සාදු කොහෙද ඉන්නේ? අර 8 the wrong crate සාදු එහෙමයි මිස්තරේ හරිද? හරිද කරට ඊට කරන්න. ඇත්තටම මට සමාවෙන් සාදුරට එමේ මේ කිව්වේ. හෙට් එක ගත්තා හිටෙනවා. වයිට් එක නතෝ ඉන්නවා. මැරුන් නැද්ද? ඉවරයි. මැරුණා. ඕක ස්ක්‍රීට් කරන්න. නෑ එපා. හරි. ඇපල් කෑවා යොයින්. ඒ මට දෙන්නව ගන්න මෙහෙම බෑනේ කරන්න. අනේ දෙන්නවලු. මලා දෝනේ උන් මැරුණා. සාදු ඒ මාව එකපාර මැරෙන්නේ මට ආයි ටැප් වෙන සද්දයක් ඇහෙන්නෙත් නැතුව. ඇපල් එකක් දෙන්න මං වට ටීන් ටිකක් දෙන්න. මට එපා. මට රේඩ් මං. එපා. අර ගෝල්ඩ් දෙකක ප්‍රොෆිට් එකක් හැදුවා ඒකෙන්. ගෝල්ඩ් දෙක ප්‍රොෆිට් එකක් නෙමෙයි එකක ප්‍රොෆිට් එකක් තියෙනවා. ඒක ඇපල් එක තුනයිද? ආ. ඕ. අයන් 7යි තිබ්බේ ගණන් දෙන්නේ මට ආවා. අයන් 7යිද 10යිද ගණන් දෙන්න. ඒක තිබ්බා. ගේට් නෑනේ. ඈ? ගේට් නෑ කිව්වා. මොන ගේද කවුද ගේ? පා. ඉරම්ද? එහෙමයි. ඉර බොට්ටුනේ. ජෙරම් ගේ අන්න ජෙරම් මේක බලනවා නම් ඔයාට ගේ කිව්ව චුට්ටක්. නෑ එහෙම කිව්වේ. චුට්ටක්. නෙමෙයි. නේද? ඔයාට ගේ කියලා කිව්වා. ආ නේද? නෑ එහෙම කිව්වේ නෑ. තව කෙනට ඉන්නවද පාටි? ටීම් තුනක් තියෙනවා. සාදු ඉන්නවද? ආ සාදු නෑ. සාදු ඩවුන්. සාදු යන්න ඔතන ඒ දෙන්නට මරාගෙන මරාගෙන. ඔව් නේද? ඒක තමයි බිග් බ්‍රේන් එක පාවිච්චි. දෙන්න හොඳ නෑනේ. මෙන්න එනවා. ඕකන බැරි. ඒ ඕකන කරන්න බැරි. බල්ලේ. පාඩු ඉන්න දුන්නා කරන්නේ. අය බලන්නකෝ. අර උඩට උඩ නැග්ගා. හිටියනේ ඉතින්. උඩට නැග්ගව. කොහෙද ඉන්නේ? ඔව් ක්‍රේක්. ඌ පැනලා තේ දෙට් එකට. අරු. බීච්. මම දැක්කේ නෑ ඌ යනවා අපරාධ. ලෝක. මැරෙන්න එපා. ඉතින් මොකද වා කියද්දි මං ගහ ගන්නවා ඉන්නේ. අර ග්‍රේ කාරය මර ගහන්නව එපා වුණා ග්‍රේ කාරය ගාට කොහෙන් ඉදලා පැන්න මට ඒවට බෙඩ් එක කඩවල පස්සේ ඔය ඉන්න වීඩියෝස් ඉන්න මේ ස්මෙල් ඩෝ හරි. අම්මෝ ටීන් ටික ඒ කරේ ළඟටවත් එන්නේ මොකද උනේ ඇයි වදු ඒ ටීන් කිය දැම්ම දන්නේ ඌ එහෙම දාන සාමාන්‍ය ඕ ඌ බලාගෙන ගහන්න නෙමෙයි try එක ටීන් ටික දාගන්න එකයි වෙන්නේ ඕ යෝ what's up එහෙමයි ඔය පැත්තෙන් උඩට යනවා කියලා දන්න එහෙම එපා එහෙම ආත නැහැ ඒ නෙමෙයි කවුරුද කෝ හෙල්ත් එක ලෝන් ඔන්න උඩින් බන්න හරි උට වැඩි දෙන්න උඩින් දෙන්න නෑ බලාගෙන අපර යට ඉන්න ඊයා ඒම් සක් මොකද ගෝල් ගියේ මොකක් ගෝල්ඩ් ගියේ නෑ මොකද නෑ වැලරන්නේ වැලරන් මේකට දාන්නේ නෑ ඒක ඒම එක අදාලා ඒම එක කියන්නේ වැල නෑ අර හෙට ගිහින් බෑ නොගිහින් බෑම යන්න එතන එක්කෙනෙක් ග්‍රීන් එකේ ඉන්නවා ඒගොල්ලෝ එක්කෙනෙක් අනික් එක කොහෙද ඉන්නේ අනිත් එක්කෙනා පේන්න මල්ලේ
බෙඩ් එක ඒ අනිත් එක දෙන්නම තමයි. ඒක තමයි කෙනෙක් අස්සෙහිදී. ඔන්න දෙන්න බණ්ඩි එක්කෙනෙක් අනිත් පැත්තේ කියන එක්කෙනෙක් දෙන්න ඕවා දෙපැත්තෙන් ඉන්න යන්නේ. ඔන්න. එක්කෙනෙක් උඩින්. සර්ප්‍රයිස් එක්කෙනෙක් උඩ. මවුස් ලෝ වුණා ගන්න බා හරි ෆ්‍රෙන්ඩ්ස් එහෙනම් අපි අද මේ බෙඩ් සීඩි එක නවත්තන හරිද මොකද මේ මෙතන හරි නෑ මේ පුද්ගලයා පොඩ්ඩක් සස්පිෂස් ඒ හින්දා මේ අදට අපි වීඩියෝ එක නවත්තනවා මේ ඔයගොල්ලෝ මොන හරි වෙන මොන හරි සර්වර්ස් වල ප්ලේ කරන්න ඕන නැහැ ඒවත් දාගෙන යන හයිපික්සල් සමහර විට ගියේ කියන්න බෑ ඒක මොකද මේ අපිට ලංකාවට පින් එක නැතුව ගහන්න අමාරුයි හරිද මේ බලමු ඒ ගොඩක් දුරට ඊළඟ එපිසෝඩ් එකේ මම හයිපික්සල් හරි CW හරි ඔය දෙන එක ගේන්නම් මේ ඒ හින්දා subscribe කරලා තියාගන්න මේ එච්චරයි කියන්න තියෙන්නේ මේ මෙයා ගැන වැඩි හිතන්නේ කොහොම තමයි ඔයාලට මතක ඇති කලින් සර්වයිවල් එපිසෝඩ් එකේ ජෙරම් මේ වගේ උන් දෙන්න පොඩ්ඩක් මොකක් හරි විස්තරයක් තියෙනවා හරිද මේ මොකක් හරි ආරංචියක් දැනගත්තොත් මම ඔයගොල්ලන්ට කියන්න. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අදට විදිහින් ඉන්න. නෝඩම ගුඩ් බයි.